යෝ ගයිස් කොහොමද ඉතින් ඔයගොල්ලන්ට මේක මගේ අලුත් channel එකේ අලුත් වීඩියෝ එකක් මම දන්නවා ඔබට ගහ ගන්න බෑ ඒ මොකද්ද ඒ තමයි headshot මම දන්නවා ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක් කියලා පොදු ගැටලුවක් ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කාලයට අනුකූලව හැඩ ගහිලා නැහැ යෝ ඉතින් ගයිස් ඉතින් ඇත්තටම මටත් headshot ගහන්න බෑ මටත් මාත් අනුකූල වෙලා නැහැ මම දැකලා තියෙනවා එක එක YouTubersලා එක එක විදිහට කියලා දෙනවා අද මං ආවේ මේ විදිහේ බොරුවක් කියලා ඔබ හිත සනසලා යන්නයි හරි උඹට පේනව නේද මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් තමයි මෙතනින් තෝරගන්නේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ තමයි හොඳටම හෙඩ්ෂොට් ගහන්න ක්‍රමය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ගියාට වැඩක් නෑ මොකද අපි තෝරගන්න ඕනේ හරිම ගන් ටික. හරිම ගන් කියන්නේ හෙඩ්ෂොට් ගහන්න පුළුවන් ගන් ටික. ඕගොල්ලෝ මූලික අවධිය නම් ඉන්නේ ඕගොල්ලෝ ගන්න ඕනේ. මම ගන්න පොඩ්ඩක් CD එකයි වුඩ්පැකර් එකයි ආනේ ෂූටියක් අරගමු ෂූටියක්. ඩෙසර්ට් එක ඩෙසර්ට් එකත් ඔන්න හරි. ඔන්න මම දැන් කියලා දෙන්න යන්නේ හරිම විදිහට හෙඩ්ෂොට් ගහන විදිය. උඹලට පේනවද? හරිම විදිහට හෙඩ්ෂොට් ගහන්න ඕන නම් ඔය තියෙන ට්‍රික්ස් එක පොඩ්ඩක් බලන්න. අපි වගේ අමතක කරන්න එපා මේ channel එක subscribe කරලා like කරන්න. 2000 years later. උඹලෝ දන ගහලා බඩ ගහලා බලන්න මේක කොහොමද වදින්නේ කියලා. මොකද උඹලට තාසිතේ මේක වදිනවා කොයි වගේද වදින්නේ කියලා බැලුවොත්. ඒ කියන්නේ අර ඔළුවට වදින ප්‍රමාණය බලන්න ෆයර් බටන් එකකින් මේව කරලා ෆයර් බටන් එක මේව කරලා නෙමෙයි ඩිස්ප්ලේ යනකම් ෆයර් බටන් එක ඔබලා උඩට වදින්න. එතකොට තමයි හෙඩ්ෂොට් එක වදින්නේ. තේරෙන්නේ නැද්ද? එහෙනම් ඉතින් උඹ අම්මු ගාවේ හරිද? මගේ ෆයර් බටන් එක කොච්චර උඩට අදිනවද කියලා ওই ගානට මදි. උඹල සෙන්සිටිව් තියනවා නම් හොඳට ওই ගානට ඇද්දට කමන්නේ. ඔයිට වඩා උඩට ඔය තියෙන්නේ මේවා කැලි තුන ගන් තියෙන බොක්ස් තුන එන්නේ හරියට එනකන් ඇදලා බලන්න. එතකොට සමහරක් විට නෙමෙයි ෂුවර් ඇන් ෂූට් යන්න පුළුවන්. නැත්තම් උඹට තව ක්‍රමයක් තියෙනවා. හැම පැත්තටම ගහන්න. හැම පැත්තටම ගහලා ඔය යන්නේ එක බුලට් එකක් දෙකක් වදී ඔළුවට. ඒක තමයි දෙවෙනි ට්‍රික් එක. ඒ ට්‍රික්ස් හරියට කරා නම් උඹට හෙඩ්ෂොට් ගහන එක මහ දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඔය පළවෙනි අවධියනේ. දැන් අපි යන් දෙවෙනි අවධියට. ඔය තියෙන්නේ ගහලා ගන්න එක ස්විච් කරන්න ඕනේ. අතට හෝ වෙනත් ගන්න එකකට. ඔය පේනවද? ගන්න එක අරගත්තා ගැව්ව ස්විච්. ගන්න එක අරගත්තා ගැව්ව ස්විච් කරා. ඒක කරන්න ඕනේ ක්වික් වෙපන් ස්විච් එකෙන්. ඔය තියෙන්නේ මේ නෑ බ්ලූ වෝල් එකට උඩින් එන්න එක තමයි මේ ක්වික් වෙපන් ස්විච් එක කියන්නේ. අපි ඒක ගහලා ටක් ගාලා මේ අයින් කරන්න ඕන ගන්න එක. එතකොට තමයි පාර ලස්සන හිටින්නේ. හරිද? දැන් අපි පොඩ try කරලා දැක්කනේ පාර. ඔය තියෙන්නේ. ඔන්න ඔය වගේ ගහන්න එකක් දෙකක් ඕනනම් වරදී තුන්වෙනි හතරවෙනි පාර හරියන්න ඉඩ තියෙනවා. මොකද හැමදෙස්සම හරියන්නේ නැහැ නේ හෙඩ්ෂොට් කියන එක. ගගහ පුරුදු වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට බලලා කෑල්ලක් දෙකක් තුනක් එහෙම වැරදෙන්න පුළුවන්. අපිට ඒක හොඳට බලන්න පුළුවන් මෙන්න මේ ස්ථානට ගිහලා. මොකද අර කෙලින් ඉන්න උන්ට ගහලා වැඩක් නැහැ නේ. කෙලින් ඉන්න වැදුනත් වැඩක් නැහැ. මෙන්න මේ විදිහට පළවෙනි පාර දෙපාර ස්විච් වෙන්නේ නැතුව ඇති. නැත්තම් ස්විච් කරන්නත් ඕනේ නැහැ. මේ රීලෝඩ් කරා නම් අර ලස්සන්ට එනවා පාර. මෙන්න මේ වගේ අර ස්විච් උනා එතනදී. ඔන්න ඔය වගේ ඔය තියෙන පාරවල් ටික සමහර විට වදින්න නැති වෙයි. try කරලා බලන්න. එතකොට වදී. මේ වීඩියෝ එක වැඩිපුර වෙලා ගෙනියන්න බෑ. ඉතින් කමන්නේ මේ ඔන්න ඔය වගේ වරදින්න ඉඩ තියෙනවා. පොඩක් ගහලා බලන්න. ඔන්න ස්විච් කරන්න සහ ෆයර් බටන් එක මේ ක්වික් වෙපන් ස්විච් එකෙන් තමයි අයින් කරන්න ඕනේ. නැත්නම් රීලෝඩ් කරන්න ඕනේ ගන්න එක. ඉතින් මම ආයෙ මතක් කරනවා වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා ලයික් එකක් දාන්න. මේකනේ මේකම ට්‍රික් එක. මොකද තව එකක් තියෙනවා සෙන්සිටිව් බියෝද. ඒක ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම්. එහෙනම් ගුඩ් බයි.